සෙන්සුරාදාවේ සුන්දර සෙන්සුරාදාව ශනිදාවත් එක තමයි ඔබ රැඳිලා ඉන්නේ කියලා බොහොම ආදරෙන් මතක් කරන්නට ඕනේ. ඉතින් අපි අපේ ජීවිතය ඇතුලේ බොහොම ලස්සනට පරිස්සමට අපි අපේ ගොඩනගාගෙන යන ගමනක් තියෙන්නේ. ඒ නිසා ඉතින් ඒ ගමන ඇතුලේ අපේ පැත්තෙන් ඔබට වෙන්න පුළුවන්කම තියෙන ශක්තියක් තියෙනවා. අන්න ඒ වෙනුවෙන් තමයි අද දවසේත් අපි සුපුරුදු පරිදි ඔබ මුණ ගැහෙන්නේ කියලා බොහොම ආදරෙන් මතක් කරන්න ඕනේ. ඔව්. අද දවසේත් අපේ වැඩසටහන පෙළගැස්ම තුළ අපි බොහොම ආශා කරන කැමැති විශේෂාංග කිහිපයක් අපි සූදානම් කරගෙන තියෙනවා. ඒ තුළ කලාව සාහිත්‍ය පිළිබඳව කතා බහ කරන්න අපි සූදානම් තියෙනවා. ඒත් එක්කම ජීවිතේ වටිනාකමක් එකතු කරන්න. ඒ කියන්නේ පළවෙනි විශේෂාංගය අපි හැමදාමත් වෙන් කරගන්න එහෙම. තමන්ගේ ජීවිතය ජයග්‍රහණය කරගත්ත, තමන්ගේ වෘත්තීය පැත්තෙන්, තමන්ගේ ව්‍යාපාර පැත්තෙන් සාර්ථක ගමනක් යන කෙනෙක්ට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන අපේ මැදිරියට එන්න කියලා. මොකද ඒ ජීවන අත්දැකීම් අපිට වෙන තැනකින් ගන්න අමාරුයි. ඒ නිසා ඒ කියන කාරණාත් එක්ක ඔබේ අපේ ජීවිත වෙනස් කරගන්නට ඒවා හරියට වටි. ඒක නිසා අපි අද දවසේත් ආරාධනා කළා මේ තක්සේරු කිරීමේ ආයතනයක්, වටිනාකම තක්සේරු කිරීමේ ආයතනයක් පවත්වාගෙන යන අපිට දැනගන්න ලැබුණු විදිහට අවස්ථාවක් තමයි සතුටු තියෙන. අපි බලමු කතා බහ කරලා කොහොමද ඉතරතුරු කියලා. ඒ නිසා ඊටමත් වටින විශේෂත්වයක් ගැන කතා බහ කරන්නට වරලත් තක්සේරු නිලධාරී වත්සලා වික්‍රමනායක මහත්මිය අපි ආරාධනා කරා. අයිබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්නේ. අයිබෝන් සුබදර්ශන. සුබදර්ශන. වත්සලා මහත්මිය දැන් මේ ඔබතුමිය ගැන කතා බහ කරනකොට අපි මේ ඔබේ විශේෂත්වය ගැන පොඩ්ඩක් අපිට කියලා එන්නකෝ. මේ වරලත් තක්සේරු කිරීම කියන කාරණාවදී මොකද වරලත් තක්සේරු නිලධාරී නියක් නේ ඔබ චුට්ටක් කියන්නකෝ. තරංග ඇත්තට මේක අර අපි අර සාමාන්‍යයෙන් අපේ ජීවිතවල නිතර අපිට දකින්න අහන්න ලැබෙන වෘත්තියක් නෙමෙයි. සමහර වෙලාවට මටත් තියෙනවා මම කවුද කියලා අහපුවාම මම තක්සේරු නිලධාරිනියක් කියලා කිව්වහම ඒක ගැන පොඩි පැහැදිලි කිරීමකුත් ඒ සම්බන්ධයෙන් මට කරගෙන යන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි අහුවා වගේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් මට මුහුණ දෙන්න වෙන දෙයක්. ඉතින් ඇත්තට මොකද ඒක අර සාමාන්‍ය ජන ජීවිතයේ අපි අර වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, ගුරුවරයෙක් කියනවා වගේ අර අපි ප්‍රචලිතම වෘත්තියක් නෙමෙයි. නමුත් මේක ඇත්තටම මේ වෘත්තියෙන් අපි හැම කෙනෙකුටම පොදුවේ අවබෝධ කරගන්න පුළුවන් විදිහට කිව්වොත් මේකේ තියෙන්නේ අපි කරන්නේ අපි කියනවා නිශ්චල දීපල. අපි තියෙනවානේ ගෙවල්, ඉඩකඩම්, ඒ වගේ දේවල් තියෙනවා. එතකොට තව පුළුල්ව ගත්තොත් එහෙම මැෂින් වගේ දේවල් තියෙනවා. අන්න ඒ දේවල් වල වටිනාකම යම්කිසි පිළිගත් ක්‍රමවේදයකට තක්සේරු කිරීමක් තමයි කරන්නේ. ගණනය කිරීමක් තමයි අපි කරන්නේ. එතකොට ඇත්තටම මොකද දැන් අපි හැමෝම දන්නවා අපිට තියෙන ගෙදරක ඉඩමක වටිනාකම ගැන අපිට අදහසක් තියෙනවා. නමුත් ඒක වරලත් තක්සේරු නිලධාරී කෙනෙක් දුන්නොත් තමයි ඒක අර අපි කියනවා ඒක අර පිළිගත් ක්‍රමවේදයකට අපිට ඒක සකස් කරන්න අපි පිළිගත් ක්‍රමවේදයකට අපි කියනවා ඒකට ස්ටෑන්ඩඩ්ස් වලට අපි කරලා ඒක තක්සේරු කිරීමක් කියන ගණනය කිරීමක් තමයි අපි කරන්නේ. සරලව අපි කිව්වොත් එහෙම දීපලක වටිනාකම තක්සේරු කිරීමක් තමයි අපේ වෘත්තිය ඇතුලේ අපි කරන්නේ විවිධ අරමුණු සඳහා. අපි දැන් ඔක පොඩ්ඩක් අර ඉංග්‍රීසි භාෂාවෙන් යෙදෙන වචනය මේ කෙනෙකුට මීටත් වඩා සමීප ඇති වැලුවේෂන් එකක් කියවෙනත. වැලුවේෂන් කියන වචනේ තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් මොකද දෙනෙක් අපිට කතා කරන්නේ වැලුවේෂන් කරන්න පුළුවන්කමක් තියනවාද කියලා. හොඳයි. එතකොට අපිට ඔය ආයතනය ගැන එවැනි ආයතනයක් බිහි වෙන්නේ කොහොමද මේ කියන කාරණා සියල්ල කතා බහ කරන්න පුළුවන්. ඊට කලින් ඒ ජීවිතේට වටිනාකමක් හොයාගත්ත පැත්තට ගිහිල්ලා මේවද? ඒක නිසා අපි යමු මේ මාදම්පේ පැත්තට. කියන්නකෝ කොහොමද මාදම්පේ පුංචි සන්දියේ මතකයක්? ඔව් මම ඇත්තම දැනට කොළඹ ආශ්‍රිතව ජීවත් වුණාට මොකද මගේ මේ වෘත්තීය කටයුතු සහ මගේ ව්‍යාපාරික කටයුතු නිසා මගේ ඇත්තම උපන් ගම වෙන්නේ මාදම්පේ. මාදම්පේ කියලා කියන්නේ මම හිතන්නේ මාදම්ප දෙකක් තියෙනවා. මම මේ කියන මාදම්පේ එන්නේ හලාවත පැත්තට වෙන්නේ. එතකොට මගේ උපන් ගම මාදම්පේ. එතකොට මම පාසල් නම් පොඩි කාලේ මගේ තාත්තා ගුරු වෘත්තියේ යෙදලා නිසා පුංචිම කාලේ මම පොඩි ඉස්කෝලේ දෙකකට ගියා. මට ඇත්තටම මතක නෑ සමහර එක දෙකක නම්. නමුත් මතක තියෙන කාලෙක මම 2 වසර ඉඳලා වගේ ගියා අපි මැදගම අභය ආදර්ශ මහාවිද්‍යාලය කියලා තිබුණා. එතනට ගියා. එතන ශිෂ්‍යත්වයට දක්වා එතනට ගියා. ඊට පස්සේ ශිෂ්‍යත්වයෙන් පස්සේ එතන සමත් වීමත් එක්ක මාදම්පේ සේනානායක ජාතික පාසල. ඒකට තමයි මම දෙවනුව O level සහ A level දක්වා ගියේ. ඉතින් ඒක තමයි මගේ කියන්නේ පාසල් ජීවිතය හා බැඳුණු කාලය තියෙන්නේ. ඉතින් ඒක සාමාන්‍ය ජීවිතයක්. ඉතින් අපි ඒ
ග්‍රාමීය ජීවිත. ඉතින් අපි සාමාන්‍ය ග්‍රාමීය ජීවිතයක් තමයි අපිට ඒ දවස්වල ඉතින් අපි ගත කරේ. තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න මාර්ගය තමන් සතුව පවතිනකොට අර අපි කියන්නේ දුප්පතෙක් වෙලා ඉපදීම වගේ නෙමෙයි මේ දුප්පතෙක් වෙලා මිය යනවා කියන කතාව ඇතුලේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන වගේම තමයි අර අපි අපේ ජීවිතය හදාගන්න ඕන කියන තැන තියෙනකොට මම කැමතියි ඔබේ හිතට දැනෙන්නේ නැතිනේ මම මේ ගත කරන ජීවිතේ වෙනස් වෙන්න ඕන තැනක් තියෙනවා මම වෙනස් කරගන්න ඕනේ මගේ හීනයක් තියෙනවා පුංචි කාලේ හීනේ තිබුණේ අද ඔබ ඔතනේ ඉන්න හීනයමද නෑ ටිකක් වෙනස් දෙයක් වෙන්න පුළුවන් මොකද පුංචි කාලේ තියෙන ප්‍රශ්නේ අර අපි නිතරම දකින වෘත්තියකුත් නෙමෙයි ඉන්නේ මේක ඒ නිසා ඉතින් අර පොඩි කාලේ අපි කෝකටත් ආපුහම කියන්නේ ඉතින් වෛද්‍යවරයෙක් වෙන්න ඕන ඉංජිනේරුවෙක් වෙන්න ඕන කියන කාරණා නමුත් මගේ හීනය කියලා ගත්තොත් මට තිබුණෝ දෙකම දේ තමයි අර ඇත්තටම මම මෙතනදී මම කැමති මගේ අම්මව මතක් කරන්න. ඉතින් අර මොකද අපි සාමාන්‍ය මධ්‍යම පාන්තික පිරිස්නේ. ඉතින් අපිට තිබුණු එකම දේ අර අධ්‍යාපනය තමයි අපිට තිබුණු එකම දේ මේ අපේ ජීවිත හරි ගස්ස ගන්න. ඉතින් මට උදේ ඉඳන් රැය වෙනකම් ඇහෙන්නේ ඉගෙන ගැනීම තමයි අපේ ජීවිතේ ජය ගන්න තියෙන මාර්ගය කියන එක. ඉතින් මම මේ වෙලාවේ මගේ අම්මවත් ආදරෙන් මතක් කරනවා යමුනා කල්යාණි. ඉතින් ඇත්තටම ඒක මට නිතර මගේ කම් වලට ඇහෙන එක ඇතුලේ අර පුද්ගලයෙක් විශේෂයෙන් වෘත්තියක් වශයෙන් මොන තත්ත්වද යන්නේ කියන එකට වඩා මම ඉගෙනගෙන මේ හොඳ තැනකට එනවා කියන සිහිනේ මගේ ඔළුවේ පුංචි කාලේ නම තිබ්බා. ඉතින් ඒක අර අපි කියන යටි හිතේ තැම්පත් වෙලා ඒකට අවිඥානිකව හෝ නිතරම වැඩ කරුණා කියලා තමයි මම ඉතින් විශ්වාස කරන්නේ. ඒක පාසල යන කාලේ විශේෂ බාහිර දේවල් වලට එහෙම කොහොමද? යක් දඩබ්බර චරිතයක්ද සමහරු නම් අපෝ කියන අපි ගස් උඩම තමයි කියලා. ඒක කියන ඔය පුටුවේ ඉඳගත්තට පස්සේ ඔව් ඒක නම් එහෙම තමයි මේ ගස් උඩම තමයි. මම හිතන්නේ ඒක සාමාන්‍ය අර ගැමි ජීවිතයක සාමාන්‍යකරණයක් වෙන්නේ නැති. ඉතින් ඒ අර දැන් කාලේ නොතිබ්බට ඉතින් ඒ කාලේ අපිට තිබුණ සාමාන්‍ය ජීවිතයේ බයිසිකල් පදින එක. ඉතින් සාමාන්‍ය ජීවිතයක ළමයෙකුට තියෙන අත්දැකීම් සියල්ල මට තිබුණා. ඉතින් සරුංගල් යවන එක, සෙල්ලම් කරන එක, ඒ වගේම ගස් උඩ නගින එක විශේෂයෙන්ම. ඉතින් ඒ දේවල් තිබුණා. ඉතින් දඩබ්බරම කීකරුම චරිතෙකුත් නෙමෙයි ඇත්තටම කියනවා නම්. ඉතින් අර සමහරලාට එපා කිව්ව දේමම කරන වෙලාවලුත් තිබුණ අවස්ථාවක් තිබ්බා. නමුත් එකස් එකක් ඔළුවේ තියෙනවනේ ඒ දේ කියන එක මගේ හිත ඇතුලේ හැමදාම තිබුණ දෙයක්. ඉතින් ඉස්කෝලේ කාලෙත් ඉතින් මේ දඬුවම් නොලැබුවා කියලා දෙයක්වත් නැහැ. ඉතින් විෂය බාහිර ක්‍රියාකාරකම් ගැන කතා කරනකොට නම් මම ඇත්තටම මේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වශයෙන් අවුරුදු කියන්නේ මගේ ඒලව කාලේ හිටියා. ඊට අමතරව ක්‍රීඩා කටයුතු වලට යෙදුණා. ඊට අමතරව කතික තරංග විවාද තරංග සහ ඊට අමතරව විශේෂයෙන් මට අර පොඩි චිත්‍ර ඇඳීමේ හැකියාවක් තියෙන නිසා ඒ පැත්තේ තරංගවල ජයග්‍රහණ ඒ වගේ දේවල් ඉතින් විශේෂ බාහිර ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් නම් කරලා තියෙනවා. දැන් මේ පාසලේ මේ උසස් පෙළ හදාරනකොටත් මේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වෙලා හිටියා කියන තැනදීම විශේෂ බාහිර ක්‍රියාකාරකම් වලට හුඟක් හිටිය කියලා දැන් ඒකෙම තේරෙනවා. මොකද එතකොට කොහොමද විශේෂ පද්ධතිය ඇති වෙලා තියෙන දේවල් ටික ඒ ඔක්කොම සමබර කරගෙන ගියේ කියලා අපි මතක් කරමු. තෝරගත විශේෂ ධාරාවන් කොහොමද? එතකොට ගෙදරින් ආවේ නැද්ද බලපෑමක්? ඇත්තටම මේ වගේ ඒ-ලෙවල් කාලේ සාමාන්‍ය දෙයක් කරනවා කියන දැනදී ප්‍රශ්න එන්න පුළුවන්කම තියෙනවනේ. දැන් දරුවන්ට නම් අම්මලා කියනවනේ වැඩිපුරම මේ ගැන. අද මේ දවස්වල නම් ඇත්තටම මම හිතන්නේ අපේ දෙමව්පියන්ගෙන් එහෙම බලපෑම් කියනවා තිබුණේ හරි අඩුයි. ඉතින් ඩිරෙක්ෂන්ස් තමයි අපිට දුන්නේ. මේ කියන්නේ උපදේශයක් දුන්නා මිසක් බලපෑම් කරා කියන එක නම් මට දැනෙලා නැහැ. ඉතින් හැමතිස්සම කියන්නේ ඉතින් ඔයාලා තීරණයක් ගන්න. ඉතින් හරියට බැලන්ස් කරන් කරන්න කියන එක. ඉතින් ප්‍රධාන ශිෂ්‍ය නායිකාව කිව්වම වගකීම වැඩි ඇත්තටම. මොකද අපිට 100%ම අධ්‍යාපනය කියන එකට බැහැනේ. ඉතින් නමුත් මම අපි කිව්වොත් කොමර්ස් කියන්නේ වාණිජ්‍ය විෂය ධාරාව. වාණිජ්‍ය විෂය ධාරාවෙන් තමයි මම A level කරේ. ඉතින් නමුත් මම හිතනවා මම ඒක ඒ කැපැසිටි එක තිබුණා මට ඒ දෙකම බැලන්ස් කරගන්න. ඉතින් මම A level වලින් ඇත්තටම දිස්ත්‍රික් එකේ ෆස්ට් වෙලා පළවෙනිය වෙලා තමයි මම විශ්වවිද්‍යාලයටත් ඇතුළත් වුණේ. ඉතින් ඒ හැමදේම ඇතුළෙත්. දැන් ඔය පාසල් කාලේ ගැන එදා ඒ ගමේ ගත කරපු නිදහස් ජීවිතය ගැන කතා කරනකොට දැන් ඔබ මම ආදරණීය දියණියක් ඉන්නවා. දුවට වයස කීයද? දුවට වයස අවුරුදු 11යි දැන්. දැන් පොඩ්ඩක් හිතුවොත් එහෙම එදා ඔබ ওই වයසේ ගත කරපු කාලයයි දැන් දුව ගත කරන වර්තමාන සමාජයේ දරුවන්ගේ කාලයත් එක්ක මොන වගේ සංසන්දනයක්ද තියෙන්නේ, මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඔය ඇත්තටම මට එක වෙලාවකට කනගාටුවකුත් ඇති වෙනවා. මොකද හේතුව දැන් අපිට නම් අවස්ථාව ලැබුණා. ඉතින් අර පරිසරයත් එක්ක ජීවත් වෙන්න. දැන් අපේ දරුවන්ට තියෙන ප්‍රධානම
අභියෝගය තමයි කොහොමද ඒගොල්ලන් පරිසරයත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක. දැන් ඒකෙන්දී දෙමෝපියෝ විදිහට දැන් අපිටත් වෙලා තියෙන්නේ අපි දැන් ව්‍යාපාරික කටයුතු නිසා අපි කොළඹ ජීවිතයක් ගත කරනවා. දැන් ඒ අතරතුර මම ජීවත් වෙන්නෙත් ඇපාර්ට්මන්ට් එකක. එතකොට එතනදී ඇත්තටම අර අපි පිළිගන්න ඕන අකමැත්තෙන් වුණත් ඉතින් අපිට තිබුණු පරිසරය සමග සම්බන්ධ වීමේ තිබුණු අවස්ථාව සහ සමාජීය වශයෙන් එකිනෙක අතර තිබුණු සම්බන්ධතාවල් අපේ දරුවන්ට ඒ අවස්ථාව නැති වෙලා. ඒතර ඒක ඒගොල්ලන්ගේම වරදින් වෙච්ච දෙයක් කියලා කියන්නත් බෑ. මේ සමාජ ක්‍රමයේ ඇතුලේ වැඩිහිටියෝ විදිහට අපිත් සමහර තැන්වල අසරණයි මේ දේවල් ලබා දෙන්න බැරුව. ඉතින් ඒවා දැන් ඉස්සර අපිට නොමිලේ ලැබිච්ච දේවල් දැන් අපිට සල්ලි වියදම් කරලා තමයි දෙන්න වෙලා තියෙන්නේ කියලා මට හිතෙනවා. මොකද අපි දැන් විශේෂයෙන් අපි දැන් ගස්කොල්ල බලන්න අපි වියදම් කරලා යන්නලා තියෙනවා. ඉතින් අර ඇසුරු කවුරුහරි සමාජ ඇසුරකට අපිට ඒකට යමක් උත්සවයක් හොයාගෙනම යන්න වෙලා තියෙනවා. ඉතින් එතනදී ඉතින් ඒක ගත්තොත් එහෙම ඒක ඒ දැන් දරු පරම්පරාවට ලැබිලා තියෙන ඒක ඒගොල්ලන්ගේ වරදින් නෙමෙයි. ඒක ඇවිල්ලා සමාජ ක්‍රමය ඇතුළේ ඒගොල්ලන්ට ලැබුණු අසාධාරණයක් කියලා මට ඒක වෙලාවකට ඉතින් හිතෙනවා. ලෝකයේ ඉදිරියට යනවා. ඒ ඉදිරියට යන ලෝකයේ ඇතුළේ අපිට එකතර නැවතලා ඉන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා සමාජ තලයන්, සමාජ පන්ති ඒ වගේ මෙතනින් එහාට අපි සමාජය දිහා දකින විදිහ මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. අර ගලන විදිහට යන්න සිද්ධ වෙන කාලයක් තියෙනකොට ඔබේ ජීවිතේ ගලාගෙන යාම ගැන කතා කරනකොට කොහොමද මේ විශ්වවිද්‍යාල කාලයෙන් පස්සේ ජීවිතේ වෙනස් වුනේ? ජීවිතේ කරව පළමු රැකියාව කොහොමද අන්න ඒ ජීවිතය අතර මුදලක් හම්බ වෙච්ච දවස් ඔන්න ඔයගේ දේවල් මතක් කරගන්න. විශ්වවිද්‍යාල ගන්න පොඩ්ඩක් මතක් කරනවා යමු නේද? විශ්වවිද්‍යාල කාලේට ගිහින් යමු නේද? කාලේ. ඔයතරම මේ මට හැබැයි මම මෙහෙම කිව්වොත් මට අර ව්‍යාපාරික අදහස් කියන එක මගේ පොඩි කාලේ නම් ඔළුවේ තිබ්බා. ඉතින් විශ්වවිද්‍යාලේ එනකොටත් මම යම් ව්‍යාපාර කටයුතු එක එක විදිහේ දේවල් අත්හදා බලමින් හිටපු කාලයක්. පොඩි බාධා කියලා මම දැන් ඒ වගේ අදහසක් එන්න බලපාපු හේතු මොකක්ද කියලා පොඩ්ඩක් හිතුවොත් මොකද්ද ඔබට කියන්න තියෙන්නේ? කියන්නේ වැඩිහිටියන්ගෙන් කාගේ හරි දැනුණාද? එහෙම නැත්නම් සමාජයෙන් දැනුණාද? නැත්නම් ඔබටම මේ රායාසෙන් ආවද? කොහොමද ඒ වගේ අදහසක් එන්නේ? මුදල් වල වටිනාකම. දැන් මට හිතුනේ නම් මෙහෙමයි. දැන් මගේ තාත්තා නම් වෘත්තියෙන් ගුරුවරයෙක්. ඔහු කැලණි විශ්වවිද්‍යාලයේ උපාධාරී ගුරුවරයෙක්. ඉතින් මම හිතනවා ඒක මවගෙන් ආපු ආభాෂයක් කියන එක. මොකද දැන් මව කියන්නේ දැන් අම්මා වෙලා හැමතිස්සම එයාට තිබුණා පොඩි අර විවසායකත්ව මානසික කියන්නේ ඒ වගේ මානසිකත්වයක් කියලා මම කිව්වොත්. ඉතින් එයා තුඟක් වෙලාවට පුංචි ව්‍යාපාර කරලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් මට හිතෙනවා එකාතකට එහෙමද ආවේ කියන එක. නමුත් මම හරියටම දන්නේ නැහැ මේ නිසා කියන එක. නමුත් මම හිතපු දෙයක් තමයි රැකියාවක් කරනවට වඩා අපි ව්‍යාපාරයක් කිරීම ඇතුලේ තමයි අපේ සීමාවල් මිදගෙන ඉස්සරහට යන්න පුළුවන් කියන එක. ඉතින් ඒක පුංචි කාලේ දැන් මගේ ඔළුවේ කොහෙන් හරි ඇවිල්ලා මම දන්නේ නැහැ. නමුත් ඒක තිබුණා ඔළුවේ. ඉතින් රැකියාව කරනවා කියන එක මගේ විශ්වවිද්‍යාල ජීවිතය ඇතුළේවත් මගේ ඔළුවේ තිබුණේ නැහැ. මම හැමතිස්සෙම හිතුවේ මම මොනියම් හෝ ව්‍යාපාර කටයුත්තක් කරනවා කියන එක තමයි. ඉතින් විශ්වවිද්‍යාලය ගැන අහපු නිසා විශ්වවිද්‍යාලයට දැන් මම කියවනේ ඇත්තට මම පුදුලම් දිස්ත්‍රික්ක එකකින් පළවෙනි ස්ථානය අරගෙන තමයි විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ. මට විශ්වවිද්‍යාලය ඇතුලේ ඕනෑම අර ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් හදාරන්න අවස්ථාවක් තිබුණා. නමුත් මේ දේපල කළමනාකරණය කියන එක ඒ දවස්වලදී ඒ තරම් ජනප්‍රිය නොවුණත් මම මගේ පියාගේ කීමට තමයි මේකට යොමු වුණේ. ඉතින් පස්සේ මම නමුත් සමහර තැන්වල මම හිතුවා මම මේ හරි තීරණයක්ද ගත්තේ නැත්තේ කියන එක. මම ඊට පස්සේ කල්පනා කරපු දෙයක් තිබුණා. ජීවිතේ හරි වැරදි කියන තීරණ දෙයක් නැහැ ඇත්තට. මේ කාලේ අපිට හිතන දේවල්නේ. ඉතින් මම ඊට පස්සේ හිතුවා නෑ මම ගත්ත තීරණය මම කොහොම හරි කරන්න ඕනේ. සහ මේ වෘත්තිය ඇතුළේ තිබුණ දේවල් මම ඉගෙන ගන්න ඕන කියන නිසා ඉතින් මම ඇත්තට මේ මම යොමු වෙච්ච ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක මම ඊටාම ආසාවෙන් මම හැදෑරුවා. ඉතින් එහෙම තමයි විශ්වවිද්‍යාලයේ මගේ විශ්වවිද්‍යාලයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගේ උපාධිය තියෙන්නේ මම හදාarලා තියෙන්නේ දේපල කළමනාකරණය හා තක්සේරු විද්‍යා විශේෂ උපාධිය. ඇඩෙක්ස් හොඳේ බෙල්ලේ සංදිවල වේදනා සහ උළුක්කු වීම වලටද සහනය දෙනවා. ඒක ෆැමිලිය වෙන්න නම් ඇත්තටම අපි කියන්නේ අපිට වඩා හුරු පුරුදු අහලා estate management and valuation special degree කියලා කිව්වොත්. ඉතින් ඒක තමයි මම හදාarලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ තමයි මම හිතන්නේ මගේ ජීවිතයේ ස්වර්ණමය කාලය කියලා විශ්වවිද්‍යාල ජීවිතේ ඒක ලබා ගන්න. නෑ මම හිතනවා අර මම අර කිව්වා වගේම මම ඇත්තටම මෙතනදී කියන්න කැමති අර දැන් කලින් ඇහුවානේ අර
මොකක්ද අර සිහිනයක් තිබ්බද කියන එක දැන් මම හැමතිස්සෙම විශ්වාස කරනවා අපි මොකක් හරි දෙයක් අපි ඔළුවට ධාරණය කරගත්තොත් මනසට ධාරණය කරගත්තොත් ඒක අවිඥානිකව හරි වෙනවද කියලා. ඉතින් මම උදාහරණයක් විදිහට කිව්වොත් මට මතකයි මම මේ වෙලේ මතක් කරන්නත් කැමතියි මගේ විශ්වවිද්‍යාලයට එන්න කලින් අපිට ඒ ලෙවල් වලට අපිට උගන්වපු සියලුම ගුරුවරුන්. ඉතින් මට මතකයි එක සිද්ධියක් තියෙනවා මේ මට ඉකොනොමික්ස් උගන්වපු මගේ ගුරුවරිය කිව්වා එක දවසක් මොකද මම එක්සෑම් එකට ලකුණු අරගන්නකොට ඉකොනොමික්ස් වලට මට 199 හෝ 100 මාක්ස් තිබ්බා පේපර් එකට. ඉතින් එයා මට පළවෙනි මට අනාවේකයේ දුන්නේ එයා තමයි. එයා මට කිව්වා මම මගේ ගුරු ජීවිතය ඇතුලේ මම මේ ලකුණ දීලා තියෙන්නේ දෙන්නෙකුට විතරයි. එක්කෙනෙක් නම් ලංකාවේ පළවෙනි වුණා. ඔයා මොනවා වේද කියන්න දන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තට මම හිතුවා ඉතින් මට පළවෙනිය නම් උනේ නැහැ. මම ලංකාවේ නම් මම ඩිස්ට්‍රික්ට් එකේ ෆස්ට් වෙලා ආවා. එතකොට එතනදී මට මතකයි මට පුද්ගලික උපකාරක පන්තියක මගේ ගුරුවරයෙක් මට දුන්නා මේ පෝස්ට් කාඩ් එකක්. මේක ෆිල් කරලා එවන්න එක්සෑම් එක ලියලා ඉවර වෙලා කියලා. ඉතින් මම එදා මට මතකයි මම පැන්සලෙන් මේක ෆිල් කරා A3යි ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක දාලා. ඉතින් මට ඒක වෙනස් කරන්න උනේ නැහැ. මම ඒක ඒ විදිහටම යවුවා. ඉතින් මම මේ කතාව මෙතෙන්ට ඇදලා ගත්තේ මොකද විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනකොටත් මට හිතුණා අර අපි දෙනවනේ අපි කියන්නේ අර ප්‍රොස්පෙක්ටස් නැත්නම් අපිට මේ පොතක් දෙනවනේ විශ්වවිද්‍යාලයේ මේ ඩිග්‍රිය හා සම්බන්ධව. ඉතින් එතනකටත් මම බලලා මේ පොත බලලා මම හිතුවා මේකේ මේ මෙච්චර ගෝල්ඩ් මෙඩල්ස් ප්‍රමාණයක් දෙනවා. මෙච්චර විෂය සම්බන්ධ මෙතන සම්මාන වගේ ඇගීම් තියෙනවා. ඉතින් මම හිතුවා මේ ගෝල්ඩ් මෙඩල්ස් තුනම මට ගන්න තියෙනවා නම් මොකද හොඳයි නේද කියලා. ඒතර මම කියන්න සන්තෝෂයි විශ්වවිද්‍යාල ඉතිහාසයේ වාර්තාවක්ම පිළිහිටවලා මම ඒ පළමු පන්තියේ සාමාර්ථයක් සහිතව ඒ මොනවද ඒකට කියන්නේ පදක් ගෝල්ඩ් මෙඩල්ස් තුනම ජයග්‍රහණය ගන්න මට හැකියාව ලැබුණා. කතාවට මම මේක සම්බන්ධ කරේ මොකද අර සිහිනය කියන එක හිත ඇතුලේ හරි නිර්වුල්ව තියාගත්තොත් ඒකට මම හිතනවා අපි අර විශ්වයෙන් හරි හිත ඇතුලෙන් හරි අපි ඒකට වැඩ කරේ. සිහිනය කියන දේ හරි විදිහට හිත ඇතුලේ පැල කරගත්තොත් එතනින් එහාට වතුර ටික ඒකට අවශ්‍ය කරන අනිත් පෝෂණය નિરાයාසයෙන්ම තමන්ගේ ජීවිතය ඇතුලේ හදාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා නම් ඉස්සරහට ඒකේ ඵල දරන දවස් බොහොම ලස්සනට අපිට විඳ ගන්න පුළුවන්කමක් තියෙනවා කියන විදිහට. යටි සිතට සිතුවිල්ලක් දාගත්තොත් හර විදිහට අපිට යන්න පුළුවන් ඒ ඉලක්කයට නේද? ඉතින් එවැනි ඉලක්කයකට ගියපු එවැනි අත්දැකීමක් තියෙන මේ හිතලු කතා කරනවා නෙමෙයි තමන්ගේ අත්දැකීම් එක්ක මේ දේවල් අපිත් එක්ක මේ බෙදා හදාගන්නේ. දේවල් ඔබට වටි. ඒ වගේ වටින තවත් බොහෝ දේවල් මේ කතා බහ තුළදී ඉස්මතු වෙයි. ඒ සියල්ලට ඉඩකඩ තියාගෙන අපි යනවා කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරියට. සුරක්ෂිත අනාගතයට ඉතුරු කරන්නයි සුව රැක ගන්නයි. BUC රන්කකුළු ස්මාර්ට් ළමා ඉතුරුම් ගෙනුම. අන්තිමට යාලාවේ 2018 8 years ago unforgettable series. ඔන්න ආයෙම අවුරුදු 8කට පස්සේ එයාලා සටනට අපිට තියෙන්නේ එකම එක බලාපොරොත්තුවයි. ඔව් අපි දිනන්න ඕනේ. එච්චරයි. සුදු පන්දුවෙන් වැඩදාන ක්‍රිකට් සංග්‍රාමය. England Tour of Sri Lanka. එක්දින තරඟ 3ක් ජනවාරි 22 වෙනිදා සිට 27 වෙනිදා දක්වා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී 20 තරඟ 3ක් ජනවාරි 30 වෙනිදා සිට පෙබරවාරි 3 වෙනිදා දක්වා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ජයග්‍රහණී උණුසුම මග නොහැර ගන්න. ජයග්‍රහණයම සියතට ගන්න. සියත බලන්න. Official television broadcaster Siyata TV. සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber.
සෙබියදමට කියාපු ලක්ෂ 2.5ක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ. මම එහෙම කියන්නම්. අපේම ලෝකය අපේම මනසින් සකසා ගන්නේ අපිම නේද? මට කියා දෙන්න. නුහුරු ඇලපිලි නිපාතයකට පොතක් තහනම් කළේ කුමටද? සෙනසුරාදා සවස 4:30ට ඉරිදා උදෑසන 10ට අදම සම්පත් විශ්ව කෝපරේට් ඔන්ලයින් බැංකින් භාවිතා කරන්න. සම්පත් බැංකුව. ඒ පෙරලෙන ලෝකේ අපට දුක සැප ඕදිවත් වගේ ඕගේ මහතයි කියන්නේ ධාරණිය පිටිමොට්ටයක් වගේ. අනේ ජම්බු තමයි. කියලා හිතනවා. අයිද වාසිවේ මෙයාට තව පවුලක් තියෙනවා කියලා. මාගලක් කියනවා. මං කිව්වේ මේ අපේ ලොක්කට වෙන අවුලක් තියෙනවා කියලා. ඒ අරුම පුදුම කොට බිමක් ය. ඔව් රංගේ. ඔෆිස් ලාන්තය. ඔෆිස් ලාන්තේ සතේ දිනවල රාත්‍රී 8ට. කසාගල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිල ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෲප් ඔෆ් කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 0112 864 සියත සම්මානිත වසර වර්ණවත් කරන්නට තවත් සම්මාන රැසක අභිමානය People's Excellency Awards 2025 හොඳම ප්‍රවෘත්ති විකාශය සියත ප්‍රවෘත්ති හොඳම ප්‍රවෘත්ති නිවේදක දුමින්ද ලක්මාල් හොඳම ප්‍රවෘත්ති විශේෂාංගය ටෙලිවැකිය ආචාරශීලී වාර්තාකරණයට හිමි සම්මානය සියත කාලගුණ වාර්තාව හොඳම ජාත්‍යන්තර වැඩසටහන සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා හොඳම පුවත්පත් වැඩසටහන සියත පත්තරේ හොඳම දේශපාලන වැඩසටහන ත්‍රිකෝණය හොඳම කාන්තා වැඩසටහන ඇය ජනප්‍රියම අවුරුදු වැඩසටහන සියත තරුපිරි අවුරුදු හොඳම උදෑසන වැඩසටහන ආදරණීය ජීවිතය ජනප්‍රියම වැඩසටහන් ඉදිරිපත් කරන්නේ කවි වික්‍රමසිංහ හොඳම විනෝදාස්වාදයෙන් යුතු වැඩසටහන තරුපිරි රෑ හොඳම ආකර්ශනීය ගුවන් විදුලි නාලිකාව සියත FM හොඳම ගුවන් විදුලි ප්‍රවෘත්ති සියත FM හොඳම ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකාව කිස් FM හොඳම වැඩිහිටි ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකාව ලයිට් FM සම්මාන රැසක ප්‍රතිභාවෙන් සියත ජලිත ආලෝකමත් කළ වගයි Ceylon Green Life Plantation Private Limited. I'm going to live and දෙපයිට සුවපහසුව ගෙනෙන ජීවිතයට සැහැල්ලුව රැගෙන ක්‍රියාශීලී ප්‍රිය දසුනකට අලංකාරත්වයෙන් පිරුණු වර්ණ රසකින් Flow by Space ප්‍රබෝධමත් අලංකාරයක පාතබන බිමක සුවයට ඔබේ මනාපයට තෝරාගන්න විවිධත්වයෙන් යුතු කාපට් වර්ග රසක් Flow by Space ප්‍රබෝධමත් අලංකාරයක පාතබන බිමක සුවයට නොම්බර 366 හයිඩ් පාක් කෝන කොළඹ 2 විමසී 077 401 0437 මම ඉන්නේ බෙලිහුල්ලොය ලස්සන පරිසරයක අපි අද දවසේ යනවා නේචර් ට්‍රේල් එකක් අපි හැමදාම වෙනස් දෙයක් ඔබට ගෙන්න උත්සාහ කරනවා මේ තවත් ඒ අත්දැකීමක් තව ටිකකින් අඳුර තමයි මුසු වෙන්නේ අපි මෙන්න මේ පාරේ යන්න ඕන සෝබා දහමට වෙන්නුනි බොහොම සුන්දර වටපිටාවක් අද සවස 4ට අනුග්‍රහය සොයා කල
මිල. ඔබේ නිවසේ ඉවතලන සෛනික හා සනීපාරක්ෂක අපද්‍රව්‍ය එන්කියා වෙතින් බාරගනු ලබයි. එන්කියා සමග ස්මාර්ට් වෙන්න. වතාවක් සුන්දර ශනිදාවත් එක්ක එකතුලා එන්නේ අර කලින් විරාමෙන්ට යන්න කලින් කිව්ව දේ තමයි මේ සිහින කියලා කියන්නේ අපි දිනන්න ඕන දේවල් සිහින කියලා කියන්නේ යථාර්ථයක් බවට තියාගන්න ඕන දේවල් සිහිනම වුණත් අපි ඒක හිතන එකේ තේරුමකුත් නැහැ ඒකනේ ඒක නිසා ඉලක්කයක් තියාගෙන ජීවිතය ජය ගන්නට පුළුවන් එවැනි ගමනක් ආපු කෙනෙක් තමයි වත්සලා වික්‍රමනායක කියලා කියන්නේ අපි දැන් විශ්වවිද්‍යාල කාලය ගැන කතා බහ කරලා ඊට පස්සේ තමන්ගේම කියලා ව්‍යවසායකත්වයට එක්ක ව්‍යාපාරයක් පටන් ගන්න ඉලක්ක තිබුණත් හැබැයි අත්දැකීම් ලබා ගන්න ඕනේ නේද? ඒක නිසා රැකියාව එකකට දෙකකට සම්බන්ධ වෙනවද කොහොමද වෙන්නේ කටයුත්ත? ඔව් ඇත්තටම මේ දැන් අපේ වෘත්තිය ගත්තත් ඒක අනිවාර්යයෙන්ම අපි වෘත්තීය සුදුසුකමක් ලබන්න නම් අපි අනිවාර්යයෙන්ම ඒක අධ්‍යාපනය සහ පුහුණුව කියන දෙකම අපිට තියෙන්න ඕන. ඉතින් මම වෘත්තීය පැත්තෙන් ගත්තාම අද ලංකාවේ තියෙනවා Institute of Valuers ශ්‍රී ලංකා කියන ඒ ආයතනයේත් මන්ට සමාජිකත්වයේ තියෙනවා. ඊට අමතරව ගත්තොත් අපි කියනවා Royal Institution of Chartered Surveyors ඒක අපි කියන්නේ වරලක් තක්සේරු කරන ආයතනයක් ඒක අපි කිව්වොත් බේස් වෙලා තියෙන්නේ UK වල. ඉතින් එතකොට එතන ඒ ආයතනයේත් මට තියෙනවා අතර මේ කිව්වොත් අතරම මම ආඩම්බරෙන් වුණත් කියන්න කැමතියි ලංකාවේ ෆෙලෝ මෙම්බර් ෆීමේල් කියන්නේ women ෆෙලෝ මෙම්බර් කෙනෙක් විදිහට මම තමයි පළවෙනියටම වැලුවේෂන් ස්ට්‍රීම් එකෙන් අරගෙන තියෙන සහ මම හිතන දැනට තියෙන තොරතුරු අනුව දැනට ඉන්නේ මම හිතන්නේ මම විතරයි. ඉතින් එතනදී මම අර මට ඒක කියන්න ඕන වෙන්නේ මේක ඇවිල්ලා අර කාන්තාවක් විදිහට මම හිතනවා ඒක මම ලැබපු ලොකු ජයග්‍රහණයක් කියලා මගේ වෘත්තීය ජීවිතය ඇතුලේ. ඉතින් ඒ ගමනට එන්න මම විශ්වවිද්‍යාලයෙන් පිට වුණාට පස්සේ මම ආයතන දෙකක සේවය කරලා තියෙනවා. ඉතින් මුලින්ම මම අපි සේවය කරා වරලා තක්සේරු නිලධාරියෙක් විදිහට කියන්නේ පුහුණුව ලබන ආයතනයක. එතකොට ඊට පස්සේ මම නැවත තව ආයතනයකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට එතනදී මම එතන තක්සේරු නිලධාරියක් විදිහට ඉඳලා අපි අධ්‍යක්ෂකවරියක් වෙනකම් මේ ආයතනයේ වැඩ කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මම හිතන්නේ මගේ ව්‍යාපාරයක් මගේම කියලා එකක් පටන් ගන්න ඕන කියලා. ඉතින් එතනින් තමයි මේ ඉස්සරහට ගමන මේ අපි කරගෙන එන්නේ. හොඳයි. මේ කතාවත් එක්ක මේ කියන කතා බහත් එක්ක දැන් Tamanගේ ප්‍රදේශයෙන් අධ්‍යාපනය පැත්තෙන් ප්‍රමුඛ ස්ථාන ලබා ගන්නවා. පළවෙනි තැනට එනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාලෙත් විවිධ එවැනි අවස්ථාවන් උදා කර ගන්නවා. දැන් මේ වෘත්තීය පැත්තටවත් එහෙමයි. වර්තමානයේ දැන් ඔබ අවසානයේ ආපු තැන මගේම ආයතනයක් පටන් ගන්නවා කියන තැනත් එක්ක කාන්තා තක්සේරු නිලධාරියක් පටන් ගත්ත පළවෙනි ආයතනේ මේ ආයතන වලපත් වෙනවා නේද එතකොට? ඔව් ඇත්තට මම දන්න ධර්මයෙන් වෙන ආයතන ලංකාවේ කාන්තාවක් පියෝලි හැන්ඩල් කරන තනිකරම කාන්තාවන් පටන් අරගෙන කාන්තාවක් හැන්ඩල් කරන ආයතනයක් මම දන්න තරමින් නැහැ. ඉතින් ඒක ඇත්තටම පළවෙනි ආයතනය මගේ ආයතනය. ඉතින් ඒක මම ඔබ පිළිතුරට ප්‍රශ්නට පිළිතුර කියලා මම හිතනවා. ඔව්. එදාර මේ තාත්තා කරපු යෝජනාවත් එක්ක එහෙම නැත්නම් මෙන්න මේ වගේ විශේෂේෂ්ත්‍රයක් තෝරගමු නේද? මේක ඇතුලේ ඔබට යන්න තියෙන දුර ඒක තෝරගන්නකොට ඒ තරම් ලොකු අදහසක් මේ ගැන තිබුණේ නෑ කියන කතාව කිව්වා. හැබැයි ඒකේ හරිම තැන යෝජනාවක් විදිහට ඇවිත් තියෙනවා නේද ජීවිතය ඇතුලේ පිටපසින් බලනකොට. අනිවාර්යෙන් මම හිතනවා ඒකයි මම අදට හිතනත් දේ තමයි අර ජීවිතය අර හරි වැරදි ඇඳුම් ගැන පෙරටත් වඩා හොඳින් බලා ගන්න. ඩබල් ක්ලීනින් ක්‍රිස්ටල් සහ ඩබල් පර්ෆියුම් ලොක් සමග නව බෙස්ට් එවර් සන්ලයිට්. පෙරටත් වඩා සුවඳක් සමගින් සුපිරි සේදුමක්. ජීවිතේ වගේම බැංකු වැඩක් ස්පීඩ් කරන මගේ තැන මෙතන. ඔබේ තැන කොම්බැංක් ඩිජිටල් ගන්න ලීඩ් එක මෙන්න ස්පීඩ් එක. තීරණ කියලා ඒ අවස්ථාවේ අපිට හිතන්න බැරි වුණාට ඒක කාලයත් එක්ක තමයි තීරණය වෙන්නේ හරි හෝ වැරදි හෝ මොකද්ද කියන එක. සමහරවිට අනිත් පැත්තෙන් ගත්තාම අර මොන තීරණය ගත්තත් ඒක හරි තීරණයක් කරගන්නත් අපිට පුළුවන් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේ තීරණය ගන්නකොට හිතුනේ නැද්ද? මොන වගේ අභියෝග මට එයිද? ගන්න මුල් දවස්වල කොහොමද ඒක දැනුණු විදිහ, ඒ වගේම මේ වගේ ආයතනයක් පටන් ගන්නවා කියන එකේ තිබුණු ඉඩ හදා ගන්නවා කියන එක අන්න ඒ පසුබිම හැදුණු විදිහට අපි යමුකෝ.
ඔව් ඇත්තටම මේකෙදි ආයතනයක් පටන් ගන්නවා කියන එකට මට ලොකු පන්නරයක් ලැබුණේ මම මගේ මාස්ටර් එකත් එක්කලා ඇත්තටම මේ කියන්නේ මේ ලෙවල් එකෙන් පටන් ගන්නවා කියන එක. මම post graduate institute of management නැත්නම් PIM කියන ආයතනයේ මම MBA එක කරේ මම මාස්ටර් එක කරේ එතන. ඒකත් එක්කම අර ලැබුණු දැනුමත් එක්ක මම හිතුවා ඇත්තටම මේ මට එතනදී අර නිකන් අර පොඩි අර අපි එකට කියන්නේ උනන්දුවක් සහ නිකන් අර මේක කරන්න ඕන කියන හැඟීමක් මගේම ව්‍යාපාරයක් කරන්න ඕන කියන හැඟීමක් මට දැනුනේ අපි මම මාස්ටර් එක කරාට පස්සේ. ඉතින් ඒකත් එක්කලා තමයි අර මේක කරන්න ඕන කියන තැන සහ ඒක පටන් ගන්නකොට තිබුණ අභියෝග නම් ඉතින් මම හිතනවා ඕනම ව්‍යාපාරයක් අපිට අභියෝගයක් නැතුව නම් කරන්න අමාරුයි. විශේෂයෙන්ම කාන්තාවක් වීම ඇතුළේම තියෙන සමහර අභියෝගත් තිබුණා නැත්තේ නැහැ. ඉතින් මම හිතනවා මේ අභියෝගම තමයි මම වෙනස් විදිහට හිතන්න සහ මම මේක කරනවාම කියන අදිෂ්ඨානය මගේ හිතට එන්නත් හේතුව. දැන් අභියෝගයක් නොතිබ්බනම් සමහර විට සමහර දේවල් සමහර පැතිවලින් අපි හිතන්නේත් නැහැ. ඉතින් අපි දැන් හිතන්නේත් අභියෝගයක් එනකොටම තමයි. නිසා මම හිතනවා මේ අභියෝගය ඇතුලේ මම මගේ නිර්මාණශීලීත්වයක් මම එළියට අරගෙන අපිට අර ගමන ફોකස් වෙන්නේ ඒ අභියෝගය ඇතුලේ කියලා. අභියෝගات එක්ක තමයි ගමන යන්න ඕන නේද? එතකොට තමයි අපිට ජයග්‍රහණයක් කරනවා කියන ගැම්මත් එන්නේ ජීවිතේට මේ සියලු දේවල්ත් එක්ක. දැන් මේ කියන කාරණාවන් සියල්ලත් එක්ක ඔබ ලංකාවේ සුවිශේෂී තක්සේරු කිරීමේ කටයුතු ගණනාවකට සම්බන්ධ වෙලා තියෙනවා. කොළඹ නගරය ගත්තොත් එම ඔබට උදාහරණ ඕන තරම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තරයේ ලෝකෙත් බොහෝ දේවල් කරලා තියෙනවා. කියන්නකෝ පොඩ්ඩක් අපිට කියන්න පුළුවන් මට්ටමේ තියෙන දේවල්. ඔව්. ඒක තමයි මට සමහර කාරණාවල නම්ගම් වශයෙන් මෙතනදී වෘත්තීය මට්ටමින් මට කරනවා කියන ගැම්මත් එන්නේ ජීවිතේට මේ සියලු දේවල්ත් එක්ක. දැන් මේ කියන කාරණාවන් සියල්ලත් එක්ක ඔබ ලංකාවේ සුවිශේෂී තක්සේරු කිරීමේ කටයුතු ගණනාවකට සම්බන්ධ වෙලා තියෙනවා. කොළඹ නගරය ගත්තොත් එම ඔබට උදාහරණ ඕන තරම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තරයේ ලෝකෙත් බොහෝ දේවල් කරලා තියෙනවා. කියන්නකෝ පොඩ්ඩක් අපිට කියන්න පුළුවන් මට්ටමේ තියෙන දේවල්. ඔව්. ඒක තමයි මට සමහර කාරණාවල නම්ගම් වශයෙන් මෙතනදී වෘත්තීය මට්ටමින් මට රහස්‍යභාවය රැකිය යුතු නිසා මට කියන්න බෑ. නමුත් මම අපි ගත්තොත් ඒක මම කිව්වොත් නිකන් අර එහෙම මොකද්ද මම කියන්නේ ඒක එක්ස්ප්ලෝස් කරන්න නැතුව නම් දේවල් කොළඹ නගරයේ තියෙන මම හිතනවා තියෙන අර හයි රයිස් කියන බිල්ඩින්ග්ස් වලින් විශාල ප්‍රමාණයක් මම මේ වෙනකොට තක්සේරු කිරීම සඳහා සම්බන්ධ වෙලා තියෙනවා. සහ අයිලන්ඩ් වයිඩ් ලංකාව පුරාම වෘත්තීය කටයුතු වල මම නිරලා තියෙනවා. මම හිතන්නේ මම නොගිය පළාතක් නැහැ මේ ලංකාවේ මේ තක්සේරු කරන කටයුතු සඳහා. ඉතින් මම මේ වෙනකොට මම හිතනවා ප්‍රොපර්ටිස් නම් ලංකාව ඇතුලේ බලලා ඇති අපි ආසන්න වශයෙන් 30000කට 50000කට කිට්ටු වෙන්න ප්‍රොපර්ටිස් මම තක්සේරු කරලා ඇති කියලා මම මට හරියටම නම්බර්ස් මතක නැහැ. නමුත් ඒ වගේ ප්‍රමාණයක් ඇති කියලා හිතනවා ලංකාව ඇතුලේ. ඉතින් මම ලංකාව ඇතුලේ සියලුම මම හිතන්නේ මූල්‍ය ආයතන ගත්තොත් බැංකු සහ මූල්‍ය ආයතන වල පැනල් වැලුව කෙනෙක් විදිහට මම රෙජිස්ටර් වෙලා ඉන්නවා. එතකොට ඒ තමයි ලංකාව ඇතුලේ තියෙන කතාව. ඒතකොට අපි කෝපරේට්ස් ගත්තොත් අපි දැනට ලංකාවේ තියෙන පිළිගත් අපි කියනවනේ කම්පනීස් වල අපි කිව්වොත් එහෙම දේපල තක්සේරු කරන්නේ ඇසෙට් වැලුවේෂන් කියලා අපි කියනවා ඉන්ෂුරන්ස් වලට වැලුවේෂන් ඒ වගේ දේවල් පෝර්ට්ෆෝලියෝ වැලුවේෂන් ඒ වගේ ගොඩක් දේවල් මම හැන්ඩල් කරලා තියෙනවා මගේ ජීවිත කාලේ ඇතුළත කියන්නේ වෘත්තීය ජීවිත කාලය ඇතුළත. ඉතින් ඒ වගේම මගේම ව්‍යාපාරයේ විකි ෆ්‍රැන්ක් චාර්ටඩ් වැලුවර්ස් කියන එක අපි පටන් අරගෙන දැන් අවුරුදු 3ක් වෙනවා. දැන් මේ අවුරුද්දට අපිට මේ මාසෙට අපිට හරියටම අවුරුදු 3 කම්ප්ලීට් වෙනවා. ඉතින් ඒ අවුරුදු 3 ඇතුලේ මම හිතපු නැති විදිහේ විශාල පරිමාණයේ ව්‍යාපෘති ගණනාවක් මට හැන්ඩල් කරන්න අවස්ථාව ලැබුණා. විදේශීය පැත්තෙන් ගත්තොත් මම හිතනවා මම සතුටු වෙනවා මම මෝල්ඩිව්ස් වල මම වැලුවේෂන් ගණනාවක් කරලා තියෙනවා විශේෂයෙන්ම හෝටල් ක්ෂේත්‍රය සහ ඔය අයිලන්ඩ් සහ රිසෝට් කියන කැටගරි එක යටතේ අපි ළඟදිම මම කරපු විශාලම ව්‍යාපෘතිය තමයි ස්ටෙල්කෝ. එහෙම නැත්නම් ඒක තමයි විදුලි උත්පාදන රජයේ විදුලි උත්පාදනය මාලදිවයිනේ. ඒ ආයතනයට අදාළ අපි හිතනවා අපි අයිලන්ඩ්ස් 35ක තියෙන පවර් ප්ලාන්ට්ස් සියල්ලම මගේ ආයතනය යටතේ
මම තක්සේරුකරණය කරලා තියෙනවා මාලදිවයිනේ. එතකොට මේ කියන විශේෂ ශාස්ත්‍රය වෙනුවෙන් ලෝකයේ තියෙන ඉඩ කොහොමද? එතකොට දැන් අපි දකින විවිධ අපේ හීන අරමුණු ඉලක්ක තියෙනවා කියලා ඔබම කිව්වා. ඒ වගේම තමයි දැන් වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක් මෙන්න මේ වගේ වෙන්න අපි පොඩි කාලේ ඉඳන් හීනම වුණා. නමුත් ඔබ හිතපු ශාස්ත්‍රයට වඩා මේ තෝරගත්ත කතාව ඇතුලේ ලෝකයේ කොහොමද මේ කියන විෂයට තියෙන ඉල්ලුම? මේ කියන විෂය කියන්නේ ලෝකයේ ඉහළම පිළිගැනීමක් තියෙන විෂය ධාරාවක් මේක. සහ ඒ වගේම වෘත්තකයොත් එහෙම ලොකු ප්‍රමාණයක් නැහැ මේ සම්බන්ධයෙන් ඉන්නේ. ඒ නිසා අපි උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ වගේම මැද පෙරදිග දුබායි වගේ රටවල් වල සහ ආසියාතික රටවල් වල අර අපි කියනවා ඒක විශේෂ පිළිගැනීමක් සහිත වෘත්තියක්. මොකද අපි දන්නවා දැන් දීපලනේ අපි හැමදාම අපි සාමාන්‍ය ජීවිතයකත් දීපල තමයි අපි ජීවිත කාලයක්ම හම්බ කරලා මහන්සි වෙලා හම්බ කරන දේ. දැන් මූලික අයිතිවාසිකම ඇතුළේ මේ කොම අපි එකතු කරගන්න ඕන තැන් වල තියෙනවානේ. ඉන්දි හිටින්න නිවසක් ඕනේ, ඇඳුම් පැළඳුම් ඕනේ, ආහාර ඕනේ. දීපල කියන එක තමයි මම හිතන්නේ අපි අර ජීවත් වෙලා අමාරුවෙන්ම හම්බ කරගන්න ටික. ඉතින් ඒකේ වටිනාකම තක්සේරු කරලා දෙනවා කියනකොට එතන මේ වෘත්තිය කියන එක ඉතින් හරි වැදගත් කියන එක ඒ තරම් ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා ඒකට මේ ලංකාව විතර නෙමෙයි ලෝකේ පුරාම. මොකද විශේෂයෙන් මේ වෘත්තික ප්‍රමාණයත් අඩුයි සාපේක්ෂව. ඉතින් ඒ නිසා වත්සලා කුණාක් මහත්මිය දැන් ඔය කියන කාරණාවන් එක්ක මේක වැඩසටහන බලන අහගෙන ඉන්න අපේ දෙමව්පියෙක් වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්. හිතෙන්න පුළුවන් ඒක හොඳ විශේෂයක්, හොඳ රැකියා අවස්ථාවක් තියෙන තරක් හොඳ වෘත්තියක් සහ අර කිව්වා වගේම හොඳ ව්‍යාපාරයක් පටන් ගන්න හොඳ පැත්තක්. මේ පැත්තට එනවා නම් මොන වගේ සුසුසුකම් සම්පූර්ණ කරගෙන එන්න ඕනද? මොන වගේ දේවල් ඉගෙන ගන්න ඕනද? මොන වගේ පැත්තකටද අවධානය යොමු කරන්න ඕන අලුතෙන් එන කෙනෙකුට, හිතන කෙනෙකුට? ඔව් ඇත්තට මේක ඇවිල්ලා දැන් වැලුවේෂන් කියලා කියන රියල් එස්ටේට් මේක තියෙන රියල් එස්ටේට් අම්බ්‍රෙල්ලා එකක්. ඒතර වැලුවේෂන් කියලා කියන්නේ ඇත්තට මේකේ තියෙන ඊටාම පොඩි කොටසක්. අපි හැමතිස්සෙම දන්නවා ලෝකේ ධනවත්ම පුද්ගලයෝ බිහි වෙලා තියෙන්නේ මේ දීපල ආශ්‍රිතවනේ. දීපල වෙළඳාම් කරන, දීපල බිහි කරන, අපි හිතනවා සංවර්ධනය කරන පුද්ගලයෝ තමයි ලෝකේ ධනවත්ම පුද්ගලයෝ විදිහට හිතන්නේ. ඒතර අපි මේ ඉන්න සෙග්මන්ට් එක මේ වෘත්තීය මේ සෙග්මන්ට් එක මේ ශාස්ත්‍රය ඇවිල්ලා ධනෙ බහුලවම තියෙන ශාස්ත්‍රය. ඉතින් මේක ඇතුලේ විවිධ ධාරාවන් තියෙනවා. ඉතින් වැලුවේෂන් කියලා කියන්නේ මේකේ එක පුංචි කොටසක් විතරයි. ඉතින් මේ රියල් එස්ටේට් කියන සෙග්මන්ට් එක ඇතුලේ තමයි මම හිතනවා ඒකට කරනවා නම් ඒකට එනවා නම් කෙනෙක් ඒ සම්බන්ධයෙන් මූලික දැනුම හැදෑරීමක් කරන්න පුළුවන්. දැන් මගේ විෂය වැලුවේෂන් කිව්වහම ඒක නම් විශේෂයෙන්ම යුනිවර්සිටි එකේ අපේ ඩිග්‍රී එකක් තියෙනවා. ඊට අමතරව දැන් ලෝකේ මේ හා සම්බන්ධයෙන් උපාධි පිරිනමන ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකත් එක්කම අපි පිළිගත් ආයතනයක පිළිගත් සුදුසුකමක් කියන්නේ අපි පුහුණුවක් පළපුරුද්දක් ලබන්න ඕන. ඒ දෙකත් සම්බන්ධ කරගෙන තමයි මේකට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් කෙනෙකුට ආසාවක් තියෙනවා නම් ඇත්තට මේක ඇවිල්ලා කෙනෙක්ගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් විශේෂ ශාස්ත්‍රයක්. ඉතින් ඒක ඇතුලේ වැලුවේෂන් කියන්නේ චූටි කොටසක් විතරයි. ඊට වඩා වෙන තැනුත් තියෙනවා වැලුවේෂන් කියන වෘත්තියත්. ඊටාම මම හිතනවා හරිම මේ ඉන්ටරෙස්ටිං කොටසක් ඒක තියෙනවා. හොඳයි. එතකොට දැන් ඔය කොටස ගැන ඔය විශේෂ ශාස්ත්‍රයේ තියෙන වටිනාකම ගැන කතා කරනකොට මේ ඔබ කාන්තාවක්. ඒ වගේම දැන් මමත් මගේ ශාස්ත්‍රය ඇතුලේ ජීවිතේ හොයාගෙන මේ කියන හීන අරමුණු හොයාගෙන යන කෙනෙක්. ඔබේ දුවත් ඒ වගේ. ඒ වගේම තමයි මේ කියන විශේෂ ශාස්ත්‍රය වෙන්න පුළුවන් ඕනම රැකියාවක වෘත්තීය ගරුත්වය ඇතුලේ. ඒ වගේම මේ කතා කරන ඉඩ කාන්තාවකේ කොයි විදියට හැදෙන්න ඕනද සහ ඇයගේ තියෙන වටිනාකම් පිළිබඳව කතා කරන ගමන් මේ ශාස්ත්‍රය ඇතුළත යෙදලා ඉන්න කාන්තාවන් සීමිත වෙලා තියෙනකොට අපි ඒක ගැන කියමු. හරි. මම ඒක කිව්වද ඇත්තටම අපි නිතරම කතා කරන මාතෘකාවක් නෙමේ කාන්තාවන්ට තියෙන විශේෂී අභියෝග ගැන. ඉතින් ඇත්තට ව්‍යාපාරයක් කියලා ගත්තාම මම දකින්නේ කාන්තාවක්ද පිරිමියෙක්ද කියන එක නෙමේ. නමුත් අර හැමෝටම තියෙනවා විශේෂ අභියෝග. මෙතනදී මම දකින්නේ දෙයක් තමයි අර සමහර වෙලාවදී අපි අර හැමතිස්සෙම පුරුදු වෙලා ඉන්නවා කාන්තාවක් කියන ගැන අර එකම කෝණයකින් බලන්න. ඉතින් ඒ කෝණයකින් බැලීම ඇතුලේ තමයි අපිට සමහර දේවල් අර පොඩි වැඩිපුර චැලෙන්ජස් වලට එන්න වෙලා තියෙන කියලා මම හිතනවා. ඉතින් මම එතනදී මම දකින දේ තමයි වෘත්තීය ජීවිතය ඇතුලේ මම හැමතිස්සෙම විශ්වාස කරන්නේ කාන්තාවක් විදිහට අර අපි කියන්නේ බායක රේස් කරන
රේස් කරන්නත් එපා. කියන්නේ බාහිර පහල කරන්නත් එපා. කියන්නේ අපි බලාපොරොත්තු වෙන සාධනීය මට්ටම කාන්තාවක් නිසා කියලා ඒක පහල කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව අපි වෘත්තීය සුසුමක් ගත්තා නම් ඒක ඇවිල්ලා කාන්තාවක්ද ඒක ජෙන්ඩර් එක අදාළ වෙන්නේම නැහැ. වෘත්තීය සුසුකම වෘත්තීය සුසුකම. එතකොට ඒක ඇතුලේ අපිට අපේ කම්පිටන්සි එක තියෙන තැන අපේ ඒක අපිට පුළුවන් කරන්න. මම කියන එකම දේ තමයි ඒකට ඒ දේ ඇතුලේ කාන්තාවක් වීම තුල අනවශ්‍ය ක්‍රයිටීරියා දැමීම අවශ්‍ය වෙන්නේ නැහැ. වැඩිදුර ක්‍රයිටීරියා අවශ්‍ය වෙන්නේ නැහැ. අපි වෙනුවෙන් මේ බාහිර පල්ලෙහාට දාන්න ඕනෙත් නැහැ. හැබැයි සමහර අවස්ථාවලදී තියෙනවා සමහර විට මම හිතනවා අර අපේ මේ ප්ලේයින් ෆීල්ඩ් එක ඉක්වල් නැහැනේ අපේ මේ අපි සෙල්ලම් කරන. එතන ඒ නිසා සමහරලාට ඒක ඉක්වල් නොවන එක ඇතුලේ පුංචි අර අමාරුකම් කාන්තාවකට තියෙන්න පුළුවන් නිසා බාහිර පල්ලෙහාට දාන්න එපා. පොඩි එන්කරේජ්මන්ට් එකක් පුෂ් එකක් දෙන්න යාට ඒක උඩට පයින්න. ඉතින් මම හිතන්නේ හැම විශේෂ ශාස්ත්‍රයකම ඉන්න කෙනෙකුට මම හිතන්නේ මම දකින කෝණේ එකයි අපි හැමෝම කම්පිටන්ට් නම් අපිට ඒක කරන්න පුළුවන්. විශේෂ වරප්‍රසාද අවශ්‍ය නැහැ. නමුත් පුංචි දිරිගැන්වීමක් කියන එක තුලින් ලොකු ගමනක් යන්න සමහර විට පුළුවන් වෙන්න පුළුවන්. ඔය විදිහට තමන්ගේ ශාස්ත්‍රය අවබෝධ කරගෙන නොසැලී ඉදිරියට ඇවිදලා සාර්ථකත්වයට පත් වෙච්ච නිසා තමයි අද දවසේ සියත අපේ මැදිරියේ මේ අසුන ඔබට වෙන් වෙන්නේ අද දවසට මේ කියන කාරණාවන් එක්ක දැන් ඔබට මේ සියලු කටයුතු මෙලෙසින් කරන්නට තමන්ගේ වෘත්තීය පැත්ත කරගෙන යන්න ඒත් එක්කම තමන්ගේම කියලා ව්‍යාපාරයක් දැවැන්ත ව්‍යාපාරයක් රටේ විතරක් නෙමෙයි ජාත්‍යන්තරයටත් ගියපු සන්නාමයක් බවට පත් කරගන්න ඔබට ළඟින් ඉන්නයිගෙන ලොකු උදව්වක් ලැබෙන්න ඕන අනිවාර්යෙන්ම. එතකොට ආදරණීය සැමියා කොයි කාලෙද මුණ ගැහෙන්නේ කොහොමද ඔහුගෙන් ලැබෙන සහයෝගය? ඔව්. ඒ ගැන කිව්වොත් නේද සැමියා කියන්නේ මට ඇත්තටම අපේ මගේ සැමියාව මුණ ගැහෙන්නේ නම් A level කරන කාලේ පාසලේ උසස් පෙළ දාරණ අවදීදී. ඉතින් අපි දෙන්නම ඇත්තටම එක වසරේ ඉඳලම එකට තමයි පන්ති හිටියේ මට මතක හැටියට. ඉතින් එතකොට A level කරන කාලේ තමයි ඇත්තටම එහෙම ආදර සම්බන්ධයක් ඇති වෙලා ඒක විවාහයක් දක්වාම ගියේ. ඉතින් අපි දෙන්න අධ්‍යාපන කටයුතු අපි දෙන්න එකටම තමයි හැදෑරුවේ. ඉතින් එතකොට දෙන්නම විශ්වවිද්‍යාලයට එකම විශ්වවිද්‍යාලයට තමයි අපි සමත් වෙලා අපි ආවේ අධ්‍යාපනය හදාරන්න. එකම විශේෂ ශාස්ත්‍රයේද? එකම විශේෂ ශාස්ත්‍රය නෙමෙයි. ඔහුගේ විශේෂ ශාස්ත්‍රය වෙනස්. ඔහු වෘත්තියෙන් ගත්තොත් වරලත් ගණකාධිකාරීවරයෙක්. ඉතින් ඒ ගමන ඇත්තටම හරිම ශක්තිමත් ගමනක් වුණා. මොකද හේතුව අර කිසිම බාධාවකින් තොරව මට අවශ්‍ය දේවල් කරගෙන යන්න ඉතින් ශක්තියක් ලැබුණා. ඉතින් ඒක නිසා ඉතින් මම ඔහුවත් ආදරේ මේ වෙලාවේ මතක් කරනවා කෝසල නුවන් නින්දික. ඉතින් අපි මම හිතනවාද මගේ විශේෂ ශාස්ත්‍රයෙන් මම යන්න තියෙන ගමන ගියා. ඔහුගේ විශේෂ ශාස්ත්‍රයෙන් යන්න තියෙන ගමන ගියා. ඉතින් මම හිතනවා අපි දෙන්නට දෙන්න ශක්තියක් වෙලා ඒ ගමන ආවයි කියන එක. හොඳයි ඔය ගමන ආවා කියපු තැනදීම මේ සිහින ගැන කතා කරනවා වගේම දැන් වැඩිපුරම මේ ගැන කතා කරපු හින්දා මට අහන්න හිතුනේ කෙනෙක් Tamanගේ හීනයකට ගියාට පස්සේ ඊගාව ඊළඟට හීනයක් හදා ගන්නවා කියන එක ටිකක් හිතනවා දැන් මම ඇවිත් තියෙන්නේ මගේ හීනය මම සාර්ථකයි මම දැන් මගේ ජීවිතය ඇතුළේ ගැටලුවක් නැහැ කියලා සමහර විට එතරම් කටයුතු කරන්න හිතන අවස්ථාවනොත් තියෙන්න පුළුවන්. හීනයකට ගියාට පස්සේ තව හීනයක් හදා ගන්නවා කියන එක තව බලාපොරොත්තුවක් Tamanගේ ජීවිතයට එකතු කර ගන්නවා කියන එක කොච්චර වැදගත් වෙනවද කෙනෙකුට දැන් ඔබේ ජීවිතෙත් ඒ විදිහට හීනත් එක්ක දැන් අද අපි මේ කතා කරන දැනදෙත් ඔබ ආයතනය ආරම්භ කරලා වසර 3ක් ගිහිල්ලා එතනින් එහාටත් අපිට හීන තියෙන්න පුළුවන්කම තියෙනවා. ඒක කොච්චර මිනිස්සෙගේ ජීවිතයට ඉදිරියට යන්න බලපානවද? ඒක ඇත්තටම හරිම වටින ප්‍රශ්නයක් ඒක. හැබැයි මොකද අපිට හැමෝටම වෙන ට්‍රැප් එකක් කියලා මම හිතනවා. ඒක මොකද අපි යම්කිසි තැනකට ආවට පස්සේ එතනින් එහාට මොකද්ද කරන්නේ කියන එක ගැන දෙගිඩියාවක් හැම පුද්ගලයෙකුටම එනවා ඇති කියලා මම හිතනවා. ඒක මටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක මට ඇත්තටම මම ඒක විසඳ ගන්න මට ගොඩාක් පහසුවක් වුණා. මම ඔය ගැන කල්පනා කර ඇත්තටම හිටියා පහුගිය අවුරුදු කීපයකම. ඉතින් එතකොට ඇත්තට මම ආදරෙන් මතක් කරන්න ඕන මම සමාජිකාවක් විදිහට ඉන්නවා මේ අධ්‍යක්ෂ සමාජිකාවක් විදිහට Women's Chamber of Industry and Commerce ශ්‍රී ලංකා කියන අපි ඒක ඇවිල්ලා voluntary organisation එකක්. ඒක තමයි ලංකාවේ ලෝකේ තියෙන මම හිතන්නේ පළවෙනිට පටන් ගත්ත කාන්තා ව්‍යවසායකත්වය වෙනුවෙන් පටන් ගත්ත ආයතනය. ඉතින් ඒකේ මම සමාජිකාවක් වෙලා ඉන්න නිසා මට ඇත්තට එතනදී අවස්ථාව ලැබුණා මට මේ ඕස්ට්‍රේලියාවේ මේ හා සම්බන්ධ
පුහුණුවකට යන ව්‍යවසායකත්වය සම්බන්ධයෙන්. එතනදී ඔබ ඔය කියන ප්‍රශ්නේ ඔය විදිහටම මම මගේ මට උගන්වපු මෙන්ටර්ස්ලාගෙන් එහුවා. මොකද මමත් ඒ වෙලාවේ ඔය කියන ප්‍රශ්නෙට හිත මම ඊළඟට මොකක්ද කරන්නේ? මොකද්ද මගේ next movement එක කියන එක. එතන මම එයාලා දුන්න පිළිතුරත් එක්ක තමයි මම දැන් කල්පනා කරන්නේ. ඒ මොකද්ද මේ පිළිතුර? එයාලා හැමතිස්සෙම කියන්නේ අපි හැමතිස්සෙම ඇක්ටිවිටීස් ගැන හිතනට වැඩිය අපේ ජීවිතේ පර්පස් එක ගැන තමයි හිතන්න ඕනේ. අපේ ජීවිතේ පර්පස් එක කියන එක අපි සමහරට මේ දකින්න භෞතික දේවල්වත් නොවෙන්න පුළුවන්. ඒ පර්පස් එක ක්ලියර් කරගන්න ඕන කියන එක. ඒ පර්පස් එක ඇවිල්ලා ඒ පර්පස් එක ක්ලියර් කරගත්ත තැන තමයි අපි කරන අනිත් හැමදේම තීරණය වෙන්නේ කියන එක. දැන් මම අද කල්පනා කරනවා මොකද්ද මගේ ජීවිතේ පර්පස් එක. දැන් මේ දේවල් හැම එකක්ම ස්ටේජස් මම ආපු තැන්නේ. ඉතින් අල්ටිමේට් පර්පස් එක මොකද්ද ලයිෆ් එකේ? ඒ පර්පස් එක මම ක්ලියර් කරගත්තොත් ඒක තමයි ඊළඟ සිහිනය ඊළඟ ස්ටෙප් එක වෙන්නේ. ඉතින් ඇත්තටම මම තවමත් ඒ ගැන විවිධ පැතිවලින් මගේ පර්පස් එක මොකද්ද කියලා කල්පනා කර ඉන්නේ. ඉතින් ඒක මම හිතනවා ඒක ලේසි පාසු දෙයක් නෙවෙයි. ඒක ක්ලියර් කරගන්න එක. ඒක සමහරට කෙනෙකුට ආධ්‍යාත්මික වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට මේ වෙන්න පුළුවන්. එහෙම නොවෙන්න පුළුවන්. ඉතින් තාම මම මේ ඉන්න වයසත් ඇතුලේ මම හිතනවා මම තාම මගේ පර්පස් එක හොයන ගමන් ඉන්නේ. ඒ විදිහට මේ කතා බහ කරනකොට ඔබටත් තුඟක් දේවල් දැනෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඔබේ ජීවිතයත් යහපත් වෙන්න ගන්න සාර්ථකත්වයට ගෙන යන්න අපි මොනවද කරන්න ඕන කියන කාරණාවන් එක්ක අදනේ සමය ගැන කතා බහ කරා වගේම දුව ගැන කතා නොකරොත් එම තරහ වෙද්ද නැහැ නේද? අනිවාර්යයෙන්ම. ඔව් මගෙන් නුත් ඇහුවා දැන් අද අපි ප්‍රෝග්‍රෑම් එකට මේ හස්බන්ඩ් වයි දුව එක්කන් එන්න කිව්වේ නැද්ද කියලා. මම අද නම් එහෙම මට කිව්වේ නැහැ කියලා. මොකද මම ආදරෙන් මතක් කරන්න කැමතියි මගේ දුව මේ චාර්ය ජනාදි 6 වසරේ ඉගෙනුම ලබන්නේ. ඇත්තටම මම හිතුවොත් මම දුව ගැන කතා කරොත් ඇත්තටම මම හිතනවා එයා මට ලැබුණු ඇසෙට් එකක් කියලා. මොකද හේතුව මේ සමහර අවස්ථාවලදී මටත් වඩා හොඳ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් පැත්තක් දියුණු වෙලා තියෙන මේ හරිම අවබෝධයෙන් ඉන්න දරුවෙක්. ඉතින් මට හිතෙනවා මේ එයාගෙන් ලැබෙන කැපකිරීමත් එයා අම්මා කෙනෙක් විදිහට මට දෙන නිදහස ඇතුලේ එයා කරන කැපකිරීමත් මේ ජීවිතේ මේ දේවල් වලට යන්න මට ලොකු හයියක් වෙලා තියෙනවා කියන එක. ඒ වගේම මම ළඟ ඉන්න කෙනෙක් අමතක කරන්න බැරි කෙනෙක් ඉන්නවා. මගේ ලොකු අම්මා තමයි මගේ දුව බලාගන්න. ඉතින් ඒ මොකද හේතුව ඔබ කලිනුත් ඇහුවනේ. ඇත්තට මේ සියලු දෙනාගේම සහභාගීත්වය නැත්නම් ඒ දෙනාගේම මේ දායකත්වය නැත්නම් තනි පුද්ගලයෙක් විදිහට මට මේ දේවල් කරන්න බෑ. ඉතින් ඒ වගේ තව කීප දෙනෙක් ඉන්න මතක් කරන අවස්ථාවක් ලැබුණොත් මම මතක් කරන්න. මතක් කරගෙන මම ඔය අවස්ථාවේදී මතක වෙන්න පුළුවන්. ඒක තමයි. මෙතනදී මම ගත්තොත් මම දැන් අර පාසා ජීවිතේ මම නම් වශයෙන් නම් මට මතක් කරන්න බෑ. මම සියලුම ගුරුවරුන් විශ්වවිද්‍යාල ජීවිතේ මට ගුරු හරුකම් දුන්න සියලුම ගුරුවරුන් සහ මම වෘත්තීය වශයෙන් මම පුහුණුව ලබනකොට මට ඒ ලබා දුන්න සියලුම පුහුණුව ලබා දීමට කටයුතු කරපු සියලුම මගේ මෙන්ටර්ස්ලාට ඒ හැම දෙනාටම මම වෙලා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි ඊට අමතරව මම වෘත්තීය කරගෙන යනකොට මට මගේ ප්‍රශ්න ගැටළු වෙන තැන්වලදී මට බොහෝම සද්භාවයෙන්ම මට මේ සහයෝගය දුන්න ඒක අර ජෙන්ඩර් මේ බාධා ભેදයක් නැතුව මට සහභාගී මට සහායයක් වුණ කට්ටිය ඉන්නවා. ඒලට සහයෝගය දෙන. ඒ වගේම මගේ ආයතනය පවත්වාගෙන යනකොට මට ඒ හා සම්බන්ධයෙන් කටයුතු කරනකොට මගේ ඔපරේෂනල් මැනේජර් ඇතුළු ඒ සියලුම කාර්ය මණ්ඩලය දැනට ඉන්න. ඉතින් ඒ සියලු දෙනාම මට ලොකු මගේ වටේ ඉන්න ලොකු ශක්තිමත් හයියක් කියලා මම විශ්වාස කරනවා. ඔබ වටේ ඉන්නේ ශක්තිමත් පවුර ගැන මතක් කරගෙන යනකොට ඔබ කතා කරන හැම වචනයක් ගානෙම ශක්තිය අපිට ඇත්තටම දැනෙනවා. මොකද කාන්තාවක් විදිහට ඔබ ජීවිතය ඇතුළේ ඔබ අරගෙන ආපු තැන, ඔබ ඔබේ ආයතනය අරගෙන ආපු තැන, ඒ වගේම ඔබ මෙතනින් එහාට ඔබේ ජීවිතය අරගෙන යන්න කල්පනා කරන තැන. මේ හැම දෙයකටමත් ව්‍යවසායිකාවක් කියන කොටස් දෙක ඇතර මේක කාන්තා පිළිම ભેදයක් නැතුව මේ විෂය ගන්න පුළුවන්. විෂය ඔවේවා මේ කියන ව්‍යවසායකත්වය කියන කතාව කොච්චර රටට වැදගත් වෙනවද සහ රට එතනින් එහාට යන්න වැදගත් වෙනවද කියන එක ඔබ ජාත්‍යන්තරයට ගෙනුත් දක්වපු කෙනෙක්. ඔව්. මේ ගැන කතා කරමු. ඔබම හිතනවා ව්‍යවසායකත්වය කියන එක තමයි මේ රටවල් වල ජීවනාලිය කියන එක, හුස්ම කියන එක. මොකද හේතුව අනිත් රටේ හැම කෙනෙකුටම ජීවත් වෙන්න ක්‍රමය හදලා දෙන්නේ මේ ව්‍යවසායකත්වය කියන අතලොස්සක්. හැබැයි
ඒ ව්‍යවසායකත්වය කියන එක දැන් මේ දැන් මම ඇත්තටම මහා ලොකු දැවැන්ත ව්‍යාපාරයක් නොවුනත් මම තාම මේක ලර්නින් ප්‍රොසෙස් එකේ ඉන්නේ. මොකද අපි ටෙක්නිකල් නේ, අපි ගොඩක් අපි විශ්වවිද්‍යාලය තුල ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් මේවා දැන් අපි දැන් තමයි ප්‍රායෝගික ව්‍යවසායකත්වය කියන එක අත්හදා බලන්නේ. ඉතින් දැන් තමයි අපිට මේ චැලෙන්ජස් කියන ඒවා තේරෙන්නේ. උගන්වපු විෂය කරුණු ඇතුලේ මේ සබ්ජෙක්ට් එකේ ඉගන්නේ මේක කියලා අපිට දැන් දැනුයි තේරෙන්නේ. ඉතින් මම හිතනවා ව්‍යවසායකත්වය කියන එක අනිවාර්යයෙන්ම ඒ දේ කියන එක තමයි මොනම රටක වුණත් ප්‍රොමෝට් වෙන්න ඕනේ. ඒක තමයි දියුණු වෙන්න ඕන. ඉතින් එතනදී අර අපි හැමතිස්සෙම අර ඒකේ තියෙන චැලෙන්ජස් දන්න එක කරන්නම පටන් ගත්ත කෙනෙක්. ඉතින් ඒ නිසා මම හිතනවා එතන දිරිදීමක් ඒ හා දිරිදීමක් කියලා කියන්නේ මම මේ මූල්‍ය පහසුකම් දෙන එකවත් ඒ දේවල් නෙමෙයි. ඒ මයින්ඩ් සෙට් එක. ඒ ව්‍යවසායකත්වයේ කියන මානසික මට්ටම දියුණු කිරීම සඳහා තමයි මේ ඕනම රටක මම හිතනවා අධ්‍යාපනයද අනිත් හැමදේම දියුණු වෙ යුත්තේ කියලා. ඉතින් මම හිතනවා මේක රටට වැදගත්කම කියලා ගත්තොත් දැන් අපි පුංචි ව්‍යාපාරයක් වුණාට අපි දැන් අපේ අල්ටිමේට් ගෝල් එක තියෙන්නේ මේ ආසියාතික රටවලට සියලුම ආසියාතික රටවලට අපිට අපේ සේවය දියත් කරන්න. ඉතින් අපි පුංචි ව්‍යාපාරයක් වුණත් අපි මේ වෙනකොට අපේ මේ දැන් සර්විස් එක අපි ඩිලිවර් කරලා අපි විශාල ඩොලර්ස් ප්‍රමාණයක් අපි ලංකාවට ගෙනල්ලා තියෙනවා. ඉතින් අපි පුංචියට ඉඳගෙන අපිට කරන්න පුළුවන් ඒවාට. ඉතින් රටක් විදිහට ගත්තාම ව්‍යවසායකත්වයේ තමයි කවදා හරි දවසක මේ රටවල් නැගිටවනවද හාන්සි කරනවද කියන එක තීරණය කරන්නේ. ඉතින් ඒ නිසා ඒක ඇවිල්ලා ඒ ගැන අර කතා දෙකක් නැහැ. ඒක තමයි එකම කතාව. ඒකයි. මොකද ව්‍යවසායකත්වයේ අපි තාම බොහොම දශම ගණන් වල එකට දෙකට වගේ ඇවිල්ලා ඒ වගේ තත්ත්වයක ඉන්නේ. මේක ගොඩක් ඉහළට එන්න ඕන. ඒ සඳහා කාන්තා පිරිමි කියලා ભેදයක් නැහැ. ඔබ කරන වෘත්තිය මොකක්ද කියලා ප්‍රශ්නයක් නැහැ. වර්තමානයේ තාක්ෂණයේ තියෙන ඕනෑතරම් නේද අපිට Tamangeම කියලා දෙයක් ව්‍යවසායකත්වයක් ආරම්භ කරන්න අවස්ථාවක් ඉදිරියට තියෙනවා. ඒ නිසා එවැනි දෙයකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට හොඳ අවස්ථාවක් ගන්නවා කියන තුමි කිව්වා. ඒ වගේම එවැනි සිතුවිල්ලක් තිබ්බේ නැත්තම් මෙච්චර කාල ඔන්න නැති කරගන්න හොඳම අවස්ථාවක් උදාලා තියෙනවා නේද ජයනි? ඔව් ඒ වගේම තමයි මේ තමන්ගෙන් පස්සේ තවත් පිරිසක් බිහිවිය යුතුයි කියන කතාවේ තියෙන ඇත්ත. ඒක අහන්න ඕනේ. මොකද අපි දකිනවා විවිධ ආයතන තියෙනවා, විවිධ විශේෂ ක්ෂේත්‍රවල තියෙන ආයතන වලදී තමන්ගෙන් පස්සේ එන කෙනෙකුට ටිකක් දේවල් කියලා දෙන විදිය, ඒ වගේම දේවල් කතා කරන විදිය ඇතුලේ සහ ඒ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීම කියන ඇතුලේ ප්‍රශ්න තියෙන තැන් තියෙනවා. ඒ නිසා මම කැමති ඔබ ආයතනික ප්‍රධානියෙක් විදියට, ඒ වගේම පිරිස අතරේ බොහොම හොඳ තැනක් හදාගෙන ඉන්න කෙනෙක් විදියට තමන්ගෙන් පස්සේ ඕනම ක්ෂේත්‍රයක පරම්පරාවක් හදනවා කියන කතාවේ වගකීම් කොච්චරක් තියෙනවද? ජනි මං හරීම කැමතියි ප්‍රශ්නෙට. මොකද හේතුව දන්නවනම් මම මේ විකි ෆ්‍රැන්ක් චාර්ටර්ඩ් වැලුවර්ස් කියන තැනදී මගේ නම මේ ව්‍යාපාරයට දැම්මේ නැත්තේ ඔය හේතුව හින්දා. මොකද හේතුව මට අවශ්‍ය වුන්නේ නැහැ එතනවත් මේ ව්‍යාපාරයේ මගේ නමින්වත් මට අල්ලා ගැනීමක් කරන්න. හැමතිස්සෙම මම හිතනවා ව්‍යවසායකයෙක් කියලා කියන්නේ, එහෙම නැත්නම් ව්‍යවසායකයෙක් කියලා කියන්නේ අර අපි කියන සිස්ටම් එකක අයිතිකාරයෙක් වෙන්න ඕනේ. එනිසා මේ සිස්ටම් එක අපි හදනවා නම් අපි අපෙන් පස්සේ එන පිරිස අපිට වඩා හොඳ මට්ටමකට හදන්න ඕනේ. නැත්නම් අපිට සිස්ටම් එකෙන් අයින් වෙන්න බෑ. අපි හැමදාම මේ සිස්ටම් එක ඇතුලේ ඉන්න ඕනේ. ඒ නිසා මම හැමතිස්සෙම විශ්වාස කරන දෙයක් තමයි අපි ව්‍යාපාරිකයෙක් කියන ඔය හරි ව්‍යවසායකයා කියන තැනට ගොඩ නැගෙන්න නම් අපි අනිවාර්යයෙන්ම අපේ සිස්ටම් එක ඇතුලේ වැදගත්ම සාධකය තමයි මානව සම්පත කියන්නේ. ඒ හුඟක් අය හිතන් ඉන්න හැමදාම අපි ඉන්න ඕනි කියලා. අපි හැමදාම හිටියොත් අපිත් එක්කම ව්‍යාපාරයක් මැරිලා යාවි. ඒ නිසා මේක ඒ අල්ලා ගැනීම කරන්න හොඳ නැහැ කියන තැන මම ඉන්නේ. මම හිතන දැන් මෙතනදී මගේ ව්‍යාපාරය ගත්තොත් මම මාගේ අදහසක් නැහැ මේක මගේ පවුලවත් මගේ දුවවත් මේක අනාගතයේදී කරගෙන යන්න ඕන කියන තැන මම නැහැ. මම හිතන්නේ මේක ව්‍යාපාරයක් විදිහට තව කෙනෙක් කරන්නේ කවුද? ඒ පුද්ගලයා තමයි මේක සුදුසු පුද්ගලයා තමයි මේක කරගෙන යන්නේ කියන නිසා. ඒ නිසා මම හිතනවා මොකද එතන තමයි මටත් ප්‍රතිලාභයක් ලැබෙන්නේ. මට මේක අතෑරලා මේක මට නිදහස් වෙන්න පුළුවන් නම් මම මැරෙනකම්ම වැලුවේෂන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවුරුදු මටත් විශ්‍රාම ජීවිතයක් තියෙන්න ඕන. ඒ නිසා මෙතනදී අර අපි කියනවනේ අර නිෂ්පාදන සාධක අතරින් වැදගත්ම සාධකයේ සේවා සපයන ආයතනයක් විදිහට මට තියෙන මානව සම්පත කියන එක. ඉතින් මම මගේ උපරිමයෙන්ම මගේ ඉන්න මගේ දැන් විශ්වවිද්‍යාලයෙන් මම එළියට ආපු කට්ටිය මගේ ගාව ඉන්නවා. ඉතින් මම උපරිමයෙන්ම අය වෙනුවෙන් ඒගොල්ලන්ව දියුණු කරන්න මම මහන්සි ගන්නවා. මොකද ඒගොල්ලන්ගේ දියුණුව තමයි ඉස්සරහදී මගේ දියුණුව. මගේ දියුණුව විතරක් නෙමෙයි. ඔබේ දියුණුව ආයතනයක දියුණුව කියලා කියන්නේ රටේ දියුණුව තමයි. ඒ නිසා රටට ඩොලර් අවශ්‍ය වෙලාවක්, රටේ ව්‍යවසායකත්වයෙන් නැංවන්න අවශ්‍ය වෙලාවක්, රටේ මිනිසුන්ගේ සියලු දේවල් ඉහළට ගන්න අවශ්‍ය මොහොතකයි අපි මේ රැඳිලා ඉන්නේ. එවැනි වූ වෙලාවක මෙවැනි ව්‍යාපාරයක් එක්ක ඔබ කරන්නා වූ මහා මෙහෙවර පිළිබඳව
අපිට කතා කරන්න හුඟක් දේවල් තියෙනවා. නමුත් ද ලයන්ස් ක්ලබ් එකේ තියෙනවා කියලා අපිට දැනගන්න හම්බුණා නේද? සිංහ ඔව් සම්බන්ධතාවයක් තියෙනවා නේද? සම්බන්ධතාවය තියෙනවා. මට ඒ ගොඩක් දේවල් ඇත්තට මට මේ අවස්ථාවේ කියාගන්න වගේ අපි ගත්තොත් එම අර වොලන්ටරි සර්විස් කියලා කිව්වොත් එහෙම මම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ලයන්ස් ක්ලබ් එකේ මම සමාජිකයෙක් විදිහට මම මගේ සමාජීය කටයුතු ටික මම කරගෙන යනවා. ඊට අමතරව තවත් ආයතන ගණනාවක ඉන්නවා. නමුත් මම විශේෂයෙන්ම දැනට දැනට වැඩි වශයෙන්ම මම ඉන්වෝල්ව් වෙලා ඉන්නේ WCIC අපේ Women's Chamber of Industry and Commerce කියන ආයතනය සමග. එබැවින් I think අවසන් විනාඩිය ඉන්නේ කියලා අපේ නිෂ්පාදකතුමා කියනකොට අපිව බලාගෙන ආදරණීය ප්‍රේක්ෂකාගාරයට මොන වගේ දෙයක්ද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ? ඔව් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි හැමතිස්සෙම මම හැමතිස්සෙම මගේ අර මගේ CV එකේ දානවා මම අර අපි මොන දේ වුණත් අන්තිමේදී අපි මතක තියාගන්න ඕන එකම දේ තමයි අපි අර සාමාන්‍ය මිනිස්සු simple human being කියන්නේ. මම සමාජයට කියන්න කැමතියි අපි කොහොම මොන වෘත්තිය කරත් මොන විදිහට අපි ජීවත් වුණත් අන්තිමේදී අපි අර ඉතුරු වෙන්න ඕන අර හදවතේ තියෙන අර සාමාන්‍ය මනුස්සකම කියන එක කිසි දෙයක් හින්දා නැති වෙන්න ඕනේ නැහැ කියලා මම තන ඉන්නවා. ඉතින් අපි ඒ දේ කියන එක රැකගත්තොත් තමයි අනිත් හැමදේම රැකෙන්න කියන එක තමයි මගේ අදහස. හොඳයි. එහෙනම් අපි ස්ටුඩියෝ දෙනවා දවසේ තමත් වටින කාරණා ගණනාවක් අපිත් එක්ක කතා බහ කරන්න මේ අවස්ථාවට සහභාගී වුණු වරලත් අක්ෂරධාරිණී වත්සලා වික්‍රමනායක මහත්මියට ඔබේ සීල කටයුතු සාර්ථක වෙන්න රට වෙනුවෙන් තවත් බොහෝ දේ කරන්න අපිට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහෝ ස්තුතියි ආවට. ස්තුතියි ආරාධනා කරාට. අයිබෝවන්. අපි විරාමයක් කරගෙන යමුනේ විරාමයකට ගිහිල්ලා සුන්දර ශනිදාවත් එක්ක බොහොම ආදරෙන් ඔබට එකතලා ඉන්න ආරාධනා කරන්නේ විරාමයක් කරන් අපි ආයෙත් එන්න.